හිටපොද වැස්සට ආදරය කරන ඔයාලටම ගොඩාක් ආදරෙන් පිළිගැනීමට කැමැත්තක් තිබෙනවා. ඉතින් දැන් තිදස්ගේ නංගි වාචාරකමට ඔලිවියා එක්ක ආත්මි ගැන කියයිද? එතකොට තව අවුරුද්දක් විතර කතාව අදින්න පුළුවන්නේ. එහෙමයි ඉතින් ඔඩියන්ස් එකට මේ වෙද්දි නම් හිතෙන්නේ. ඉතින් ඔලිවියාට ඔය තිදස්ගේ නංගි කියන දේ නිසා ආත්මිට ඇති වෙන්න හැකි ප්‍රශ්නයක් ගැන මම මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්න. ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපි හැමෝම එකතු වෙලා කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගන්නට. ඔයා විශ්වාස කරන්න මේ දේ ගැන නම් අපිට හොඳටම කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඔලිවියා දැන් නංගිගෙන් ඇහුවනේ තිදස්ගේ කවුරු හරි කෙල්ලෙක් ඉන්නවද කියලා. ඒ වෙලාවේ ඔලිවියාට කිසිම දෙයක් හෙලි කරන්න මේ සහෝදරිය කටයුතු කළේ නැහැ. හැබැයි මෙන්න මේ වගේ දෙයක් අපිට මතක් කරන්නට නම් මේ වෙලාවේ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔලිවියා නොදන්නවා වුණාට තිදස්ගේ නංගි හරිම ආදරය කරනවා ආත්මිට. දැන් ආත්මිගේ අතරින් සහ එතකොට ඔලිවියා අතරින් කෙනෙක්ව තෝරගන්න කියලා කිව්වොත් තමන්ගේ අයියා වෙනුවෙන්. එතකොට අනිවාර්යෙන්ම තෝරගන්නේ වෙන කවුරුවත් නෙමෙයි ආත්මව වෙන්න පුළුවන් කියලයි මගේ පළවෙනි අදහස. හැබැයි ඒ වුණාට ගොඩාක් වෙලාවට ඔයා විශ්වාස කරන්න දැන් ඉතින් ආත්මේ අවුරුදු ගානකින් දැකලත් නැහැ. හැබැයි ඉතින් දිගින් දිගටම මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න නියමිතයි. මේ අහන ප්‍රශ්නෙත් එක්ක තමයි අපි මේ වෙලාවේ කතා කරන්නටම උවමනාවක් තියාගන්නේ. ඉතින් ඔයා විශ්වාස කරන්න ඉදිරියට තිදස්ගේ නංගිට හිතෙනවා ආත්මි ගැන කියන්න ඕනි කියලා. තමන්ගේ අයියා ජීවිතේටම ආදරය කරේ එක්කෙනෙකුට විතරයි කියන එක ඔලිවියාත් එක්ක කියනවා අපිට දකින්න ලැබුණා. ඉතින් අන්නේ කියමනත් එක්ක තමයි අපි දැන් මේ වෙලාවේ මේ දේ ගැන කතා කරන්නටම ඕනේ. ඔයා විශ්වාස කරන්න ඔය ආත්මි ගැන කතන්දරේ ඔලිවියාට මේ තිදස්ගේ නංගිට කියන්න වෙන්නේ. කටටම උත්තරේ දීලා අහන නිසයි කියලයි අපි අද මේ වෙලාවේ ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් එතකොට ආත්මීගේ ෆොටෝ එකක් පෙන්වන්නට සිද්ධ වෙනවා. ඉතින් ගොඩාක් වෙලාවට තමන්ගේ අයියා ළඟ ආත්මීගේ ෆොටෝස් තියෙනවා. ඉතින් හැබැයි අයියාත් ගොඩාක් වෙලාවට මේ ෆොටෝස් කොහෙද දාලා තියෙනවද දන්නේ නැහැ. හැබැයි කාමරේ තිබිලා. ගොඩාක් වෙලාවට නංගිට ෆොටෝ එකක් හම්බ වෙලා. ගොඩාක් වෙලාවට අපිට හිතන්න පුළුවන් අනිවාර්යෙන්ම ඔලිවියාට ඔය ආත්මි ගැන දැනගන්න පුළුවන් වෙනවා කියලා. දෙන්න එකම තැන ඉන්නේ. ඉතින් එතකොට දරුවෙකුත් ඉන්නවා. වැරදිලා හරි මේ දෙන්න මුණ ගැහුණොත් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ නිසා කෙලින්ම ඔලිවියා ආත්මිව මේ රස්සාවෙන් තමන්ගේ තාත්තට කියලා අස් කරලා දාවි. ඒ වගේම තිදස්ට ඒකට හේතුවක්වත් හොයාගන්න බැරි වෙන්න ඔෆිස් එකේ කට්ටියටත් තර්ජනය කරන විදිය අපිට බලා ගන්න පුළුවන් වෙයි ඉස්සරහට.